එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. two way switch එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්න විදිහට මොකක්ද two way switch එකක් කියලා කියන්නේ? කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. දෙමං අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා නම් අපි මේකට කියනවා දෙමං වහරුවක් කියලා කියනවා. හරිද? එතකොට මේ two way switch එකක් ගත්තම සාමාන්‍යයෙන් මේකෙන් මොකක්ද කරන්නේ? සාමාන්‍ය one gain one way switch එකට වැඩිය මේකේ සාමාන්‍ය වෙනසක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ගෘහස්ථයක ගෙදරට භාවිතා කරන්න පුළුවන් මූලික උපක්‍රම. ඒ කියන්නේ මූලික අවශ්‍ය ප්‍රධානම දේවල් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි. මේකෙන් තියෙනවා ෆ්ලෝරසන්ට් ලැම්ප් එකක් නැත්නම් ටියුබ් ලයිට් එකක්. බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන් ඕගලන්ට 3 phase නැත්නම් තෙකලා පද්ධතියක මෝටරයකට කොහොමද අපි සප්ලයි දෙන්නේ මේකේ මේ තියෙන්නේ ඕගලන්ට printed කරපු බෝඩ් එකක් මේකේ සප්ලයි අරගෙන තියෙන්නේ ඕගලන්ට පුළුවන් මෙතනින් සප්ලයි ලබා ගන්න සම්පූර්ණ අර පැත්තට වැඩිය වෙනස් විදියකට මෝටරයකට කොහොමද සප්ලයි දෙන්නේ මේ මෝටරේ ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කරලා කොහොමද අපි කර්මාන්ත ශාලාවක මේ 3 phase සිස්ටම් එකට කොහොමද මේ මෝටරයකට නැත්නම් වෙන යම් විදුලි උපකරණයකට සැපයුම ලබා දෙන්නේ කොහොමද කියලා බලමු. මේ පාඨමාලාවෙන් අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මොනවාක්වත් වදන දින අපේ ආධුනිකයේ තුළ පූර්ණ කාලීන නැත්නම් මාස 18ක මේ පාඨමාලාවෙන් ඉවර වෙනකොට ඒගොල්ලෝ සම්පූර්ණ විදුලි කාර්මිකයෙක් විදියට පූර්ණ දැනුමක් තියෙන විදුලි කාර්මිකයෙක් විදියට මෙතනින් එළියට යාම තමයි